දවසක් ඉතින් ඔයාලා හැමෝටම. ගොඩ දවසකට පස්සේ තමයි ඉතින් මම අද වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් මම කැමතියි මේ වීඩියෝ එක ඔයාලා බලනවට වඩා මේකට අහුම්කම් දෙනවා නම්. අද තමයි 2025 අවුරුද්දේ අන්තිම දවස. කාලේ කියන දේ මොන තරම් ඉක්මනට ගෙවිලා යනවාද? 2026 අවුරුද්ද කියන්නේ ඉතින් මට විශේෂ අවුරුද්දක් වෙයි කියලා මම හිතනවා. ඉතින් මගේ වීඩියෝස් බලන නංගිලා මල්ලිලා වෙනුවෙන් චූටි උපදෙස් ටිකක් දෙන්න තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ලස්සන ළමයා 2025 අවුරුද්ද ඔයා ප්ලෑන් කරපු විදිහටම ඉවර කරන්න පුළුවන් වුණාද? ඉතින් සමහර කෙනෙක්ට 2025 අවුරුද්ද තමන් හිතුවටත් වඩා ගොඩක් හොඳට ඉවර කරගන්න පුළුවන් වෙන්න ඇති. ඒත් සමහර කෙනෙක්ට 2025 අවුරුද්ද තමන් හිතුව ටාගට්ස් වලට යන්න බැරි වෙන්න ඇති. ඉතින් මේ ලෝකෙ කිසිම දෙයක් අපි හිතන විදිහට වෙන්නේ නැහැ. උත්සාහ කරන එක තමයි අපිට කරන්න පුළුවන් එකම දේ. ඉතින් අලුතෙන් උදා වෙන 2026 අවුරුද්දේ මුල්ම හීන ටික වෙන්න ඕනේ 2025 ඔයාට කරගන්න බැරි වුණ දේවල් ටික. ඉතින් ඔයාලට පටන් ගන්න තැනක් නැත්නම් ඔයාලා මුලින්ම හිතන්න ඕනේ මගේ මේ ටාගට් එකට යන්න මට කොතනද වැරදුනේ කියන එක. අන්න එතනින් ඔයා ආයෙමත් පටන් ගන්න. අනිවාර්යෙන් 2026 මුල් මාස 2-3 ඇතුළත ඒ ටාගට් එකට යන්න ඔයාට අනිවාර්යෙන් පුළුවන් වෙයි. ඉතින් උත්සාහ කරන එක තමයි වැදගත්ම දේ. ඉතින් අපි හැමෝටම අපි ආස කරන හීනයක් තියෙනවා. ඉතින් අපි හැමෝගෙම හීන එක වගේ නෑනේ. එක එක්කිනාට මේ හීන වෙනස් වෙනවා. ඉතින් සමහර කෙනෙක්ට තියෙන්න පුළුවන් එක හීනයක්. ඒත් සමහර කෙනෙක්ට හීන ගොඩක් තියෙන්නත් පුළුවන්. ඉතින් ලස්සන ළමයෝ අපි දකින හීන දවසින් දෙකෙන් සැබෑ කරගන්න පුළුවන් හීන තියෙන්නත් පුළුවන්. එනට ගොඩක් අපි ටාගට් කරන්න ඕනේ අපේ ජීවිතය ගැන හිතලා ජීවිතයට වැදගත් වෙන විදිහට අපේ හීනත් එක්ක කොහොමද අපි ඉස්සරහට ජීවත් වෙන්න ඕනේ කියන එක. හැබැයි ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මම හීන දකිනවා. මම අදත් ගොඩක් මගේ අනාගතය වෙනුවෙන් හීන දැක්කා. ඒත් ඒ හීන වලට යන පාර තාමත් අඳුර ගන්න බැරි පිරිසක් ඉන්නවා. සමහරක් අය ඉන්නවා ඒ පාර අඳුරගෙනත් කිසිම උත්සාහයක් දරන්නේ නැහැ තමන්ගේ හීන සැබෑ කරගන්න. ඉතින් අපි හීන කියන්නේ එක්තරා විදිහක ටාගට් එකක්. ඉතින් අපි මේ ටාගට් එක තෝරගන්න ඕනේ අපේ ජීවිතේ ගොඩනගා ගන්න. ඉතින් ඔයා ගැහැණු ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් 2026 අවුරුද්දේ ඔයාට තනියම තීරණ ගන්න පුළුවන් කෙනෙක් වෙන්න. කාටවත් අතපාන්නේ නැතුව කෙලින් හිට ගන්න පුළුවන් කෙනෙක් වෙන්න. ඔයාවත් බලාගෙන ඔයාගේ අම්මවත් තාත්තවත් හොඳට බලාගන්න පුළුවන් විදිහට ස්ථාවර වෙන්න. ඒ වගේම හොඳ සෞඛ්‍ය සම්පන්න කෙනෙකු වෙන්න. ඉතින් මම දැකලා තියෙනවා චූටි නංගිලා මල්ලිලා පුරුදු වෙලා ඉන්නවා විෂන් බෝඩ් එකක් හදාගන්න. ඉතින් 2026 වෙනුවෙන් ඔයාලා විෂන් බෝඩ් එකක් හදාගෙනද තියෙන්නේ. ඒකත් එක්තරා විදිහක මොටිවේෂන් එකක් වෙනවා. ඉතින් ඔයාලගේ හීන වලට යන්න නම්. ඉතින් මගේ වීඩියෝස් බලන ගොඩක් අය අවුරුදු 20ත් 28ත් අතර අය කියලා මම දන්නවා. ඉතින් ඔයාලගේ මේ ගෙවෙන්නේ හොඳම කාලයයි. ජීවිතේ ආයෙ ගන්න බැරි හොඳම කාලය. ඒ වගේම තමයි ජීවිතේ උත්සාහ කරනවා නම් උත්සාහ කරන්න පුළුවන් හොඳම කාලේ තමයි මේ ගෙවිලා යන්නේ. ඉතින් ඔයාගේ හීන වලට යන ගමනේ කොතනක හරි වැරදුනා නම් ඉක්මනට නැගිටින්න. ඒ වැරදුන තැන ආයෙමත් පටන් ගන්න. මොකද තරුණ ජවය කියන එක හොඳටම පාවිච්චි කරන්න පුළුවන් මේ කාලෙදි තමයි. ඔයා මේ කාලෙදි මහන්සි වුණොත් ඔයාගේ අනාගතේ ඔයාටවත් හිතාගන්න බැරි තරමට ලස්සන අනාගතයක් වෙනවා සත්‍යකින්ම. ඉතින් මම 2025 අවුරුද්ද මුළු අවුරුද්දෙම එකපාර ප්ලෑන් කරේ නැහැ. මාස 4කට සැරයක් වගේ තමයි මගේ ප්ලෑන්ස් මම හැදුවේ. ඉතින් ඔයාලත් ඒ විදිහ 2026 අවුරුද්දට try කරලා බලන්න. එකපාරම මුළු අවුරුද්දම ප්ලෑන් නොකර ටික ටික step by step ඔයාලගේ හීන ප්ලෑන් කරන්න පටන් ගන්න. මොකද අපි අපේ ශරීර සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍ය ගැනත් නිතරම හිතන්න ඕනි. ඔයාට මහන්සියක් දැනෙනවා වගේ නම් අනිවාර්යෙන් ඔයා විවේකයක් ගන්න.
මොකද එක දිගටම උත්සාහ කරනවට වඩා මහන්සි වෙලාවට විවේකයක් අරගෙන කරන උත්සාහයේ ප්‍රතිඵල ටිකක් වෙනස්. ඉතින් සමහර අය ඉන්නවා තමන් ආස කරන දෙයක් තියෙනවා ඒත් ඒක කරන්න බයයි. අනේ මට මේක වැරදුනොත් මොකද වෙන්නේ? ඉතින් ඒ හින්දා උත්සාහ කරන්නවත් නැතුව තරගෙන් ඉවත් වෙන අය ගොඩක් ඉන්නවා. ඉතින් අපි 2026 අවුරුද්ද අපි බය නැතුව උත්සාහවන්තව උත්සාහ කරන්න පුළුවන් අවුරුද්දක් කරගමු. ඉතින් එහෙම හිතන අයට මෙන්න මේ විදිහ ඔයාලා ක්‍රියාත්මක කරලා බලන්න. ඉතින් ඔයා කරන හැම වැඩකටම ඔයා බෑකප් ප්ලෑන් එකක් තියාගන්න. මම මේ කරන වැඩේ අද වැරදුනොත් මට තවත් ප්ලෑන් එකක් තියෙනවනේ කියලා හිතාගෙන වැඩ කරාම මං හිතනවා ඔයා සාර්ථක වෙයි. ඉතින් උදාහරණයක් විදිහට ඔයා දැනටම ජොබ් එකක් කරන කෙනෙක් ඉන්නවනම් එනකොට ජොබ් එකෙන් කිසිම තෘප්තියක් නැත්තම් ඔයාට පුළුවන් ඔයාගෙම කියලා ඔයාගේ ඕන් බිස්නස් එකක් පටන් ගන්න. හැබැයි ජොබ් එකෙන් අයින් වෙන්නේ නැතුව. ඉතින් ඒ විදිහට ඔයා කැපකිරීමක් කරන ගමන් ඔයාගේ බිස්නස් එක ඔයා කරගෙන යනවා නම් ඔයාට මේ තේරෙයි මගේ බිස්නස් එක මට දියුණු කරගන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. යන්න එහෙම හිතනදාට ඔයාට පුළුවන් ඔයාගේ ජොබ් එකෙන් අයින් වෙලා 100%ක්ම ඔයාගේ ඕන් බිස්නස් එක වෙනුවෙන් වැඩ කරන්න. ඉතින් 100%ක් සාර්ථක වුණ මිනිස්සු මෙන්න මේ විදිහ තමයි අනුගමනය කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට හැමින් ඔයාගේ හීනවලට යන්න උත්සාහ කරන්න. 2026 අවුරුද්ද ඇත්තටම ඔයාට ගොඩක් ලස්සන සාර්ථක අවුරුද්දක් වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හිතේ තියෙන හීන හැම එකක්ම ඒ විදිහටම සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 2026 අවුරුද්ද ඔයාලගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලන අවුරුද්දක් වේවාත් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කොරියාවට එන්න හීන දකින්න ඔයාලගේ හීන ඉක්මනට සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ළමයි අදට මම මගේ වීඩියෝ එක ඉවර කරනවා. අලුත් අවුරුද්දේ අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. ගිහින් එන්න සරං